මගුලට මොනේ කරන්නේ බයිසිකල් කට්ටක් උස්සන් ඇවිල්ලා තොට ට්‍රැක්ද මට නිදා ගන්නත් නෑ මෝඩ මූසලයා උදා බයිසිකලයක් ගත්ත කියලා ආරංචි වුණා. ඒකයි මම මේ තකහණී දුවගෙන ආවේ. හැබැයි පෙනුම නම් මරු. අන්න ඒකනේ මාමේ. මොනවා වුණත් මාමේ මාමත් මගේ වයිබ් එකේ පොරා. වැඩේ නැතත් කමන්නේ හැඩේ තියෙනවා. ඔව් හැබැයි පෙනුම විතරක් බලලත් මදි. උගත්කම් ගුණ යහපත්කම් මේවත් බලන්න ඕන. නැත්තම් යහපත් පෞල් ජීවිතයක් ගත කරන්න අමාරුයි. මාමා මේ මගුලක් කතා කරනවද? ඒවත් කෙරෙන්න ඕන නෙවෙයි. කල වයසත් හරි එකේ. අනේ මේ මාමේ ආවනම් කෑවනම් බයික් එක බලලා යනවද? මගුලක් කතා කරලා පොඩි අවුල් ගන්න දෙන්න බෑ. A few moments later. අනිවාර්ය පුතා. ඔකට කලබල වෙන්න ඕන නෑ නෝවේ. මේ අපි බයික් එක ගැනම කතා කරමුකෝ. අන්න එහෙම. පුතා ඔය බයික් එකේ මේ පොත්පත් ලිය කීවිලි එහෙම හොඳට බලලා චෙක් කරලා නේද ගත්තේ? පොතට කලින් හැමදාම ටික කවරින් මාමි බැලුවේ. අනිත් එක එන්ජින් එක තියෙනවනම් රෝද කැරකෙනවනම් කම්ෆර්ටබල් සීට් එකක් තියෙනවනම් මොකටද පොත්? ඒ කියන්නේ ඩොකියුමන්ට් එක ක්ලියර් නෑ. මාමි බයික් එකේ ඔය පොඩි අවුල් නැතුවම නෙවෙයි. හැබැයි ඉතින් අපි පොසිටිව් දකින්න ඕන. වැඩේ නැතත් මොකෝ හැදේ තියෙනවනම්. ඊයරිදා ඉතින් මොනා කරන්නද? අරගෙන ඉවරයිනේ. මේ බයික් එක චෙක් කරලා බලලානේ ගත්තේ. මේ එන්ජින් අවුල් එහෙම නෑනේ. මේ මාමේ ඒවයි මේවයි වැඩක් නෑ. බයික් එක අලුත් උනාට මොකෝ තාම කාවත් දාගෙන ගිහිල්ලා නෑ. යන් වටයක්. මේ උකා මේ මම මේ පයිප්පුල හොද්ද ලිපේ තියලා ආවේ. හිදිලාද දන්නෙත් නෑ. මං ගිහින් එන්න.